Welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද අපි මේ වැස්සෙම යන්නේ සමන් දේවාලේ. රත්නපුරේ කියන්නේ ඉතින් හැම වෙලේම වහින පළාතක්නේ. හැම වෙලේම ඉතින් වැස්සෙම තමයි අපේ ගමන. අපි තෙමි ඔන්න ආවා සමන් දේවාලෙට. එනකොටම බයික් එක පාක් කරන්න කියලා තැනක් පෙන්නලා ඇන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි මල් අරන් ආවා අපිනුත් ගන්න කියලා. දෙන්නගෙම ටික මල් අරගෙන අපි ආවා සමන් දේවාලය ඇතුළට. දැන් අපි යන්නේ සමන් දේවාලේ බෝධිය තියෙන තැනට. සමන් දේවාලේ බෝධිය තියෙන තැනට මල් පූජා කළා. දේවාලේ තමයි ඊට පස්සේ අපි යන්නේ ඉතින් ඉන්නේ. රත්නපුරේ අපි ගොඩක් විශ්වාස කරන අදහන දෙවි කෙනෙක් තමයි ඉතින් ශ්‍රී සුමන සමන් දෙවියන් කියන්නේ. ගොඩක් අනුහස් තියෙන තැනක් තමයි මේ සමන් දේවාලය. ඉතින් මං කලින් විභාගේ දවස්වල මගේ ඔළුව අවුල් වෙලා ඉතින් ප්‍රශ්න ගොඩක ඉද්දි මං පඳුරක් යට ගහලා ඊට පස්සේ එක්සෑම් එකෙන් පස්සේ ඇවිල්ලා පූජා වට්ටියක් තියලා බාරේ ඔප්පු කළා. ඉතින් මේ පාරත් මගේ ඔළුව ගොඩක් අවුල් වෙලා තියෙන්නේ. ප්‍රශ්න ටිකක් එක්ක හිර වෙලා මං ඉන්නේ. ඉතින් මට මොකක් හරි අර මානසික නිදහසක් හම්බෙයි කියලා මං ඉතින් අද ආවා සමන් දේවාලෙට. ඊතර සුදු නෙළුම් ටික අරගෙන අපි සමන් දේවාලය ඇතුළට තමයි යන්න හදන්නේ. සමන් දේවාලය ඇතුලේ වීඩියෝ ෆොටෝස් ගන්න එක තහනම්. ඒ නිසා මං එතන වීඩියෝ කරේ නෑ. දැන් අපි යන්නේ බුදු මැදුර ඇතුළට. බුදු මැදුර ඇතුළට කියලා මල් පූජා කරලා වැඳලා අපි ආයි ගෙදර යන්න ඕනේ. අපි ඉතින් සමන් දේවාලෙන් එළියට ඇවිත් සෙරිප්පුවේ මතාගෙන මෙතන එහා පැත්තේ අලි හිටියා. ඉස්සර පෙරහැර කාලට නම් ගොඩක් ඉන්නවා. එදා නම් හිටිය අලි දෙන්නයි. අපි ඉතින් ඒ දෙන්න බලන්න තමයි යන්නේ. එක්කෙනෙක් නම් මෙතන හොඳ වෙල කරකෝ ඉන්න අලිපටිට නම් ආසයි. නැත්තම් මම බයයි. මෙයා නම් ටිකක් සැර අලියෙක්. අපි ඉතින් එයා බලන්න තමයි මේ ආවේ. ඉතින් එයාවත් බලලා අපි සමන් දේවාලේ ඉඳන් ආයි ගෙදර යන්න තමයි පිටත් උනේ. මගේ කියවිල්ල වෙනද වගේම අහන් ඉන්න ඔයාලට ගොඩක් thank you.